සාර්ථක වරම සත්‍ය පානද මම බොලාගේ දරුවා වරම හදන්න නතු මග හදලා භාෂාව දෙන්න නතු යවන්න හැදුවා ඒකේ එනෝ එක්ක ගන්න ඒ විදිහට මම එක නම් හෙලන් ගන්නවා තේරුණා නේද සේතසේලා ආඩි කාලේ මන්ද පොදික නා නම් ඉතරකන් දෝලොඩ උතර වරම මාලා ප්‍රාණ කොල්ල ඔඩේ ඉන්ද්‍රේ ඉන්දින් වාලා කොල්ක තේන් කුල්ලා ආපවා ඉන්ද්‍රේ විදියට ඔව් කලින්ම දනුවම දීලා තියෙන පුතේ සත්වාරා ප්‍රාණ කරලා ගෙදර දරුවෙක් එකඟ නැහැ නේ ඒකටම කලින්ම දීලා තියෙන්නේ අච්චු එයා මොකද සීදෙක දැන් වෙන උත්තර බලන්න භාෂාවක් තිබ්බද වෙන උත්තර බලන්න දෙන්නේ ආවම විතර ඇරෙන්නේ තිබ්බේ භාෂාවක් එහෙම තිබ්බේ නැහැ කතා කරන්නේ තමයි හදනවා කියන වල ආ සිංහ දලා විතර බච්චකනා බොයි ඩකලා පුතා අම්ම ජෝඩ පුතා ඉතලා හොද්දා පුතා ආලු චොප්පඩා පුතා සුද්ධ පුතා චොත් කොම්බා චොත් පුතා සාරි ප්‍රශ්න තියෙනවා අම්මා ප්‍රශ්න තියෙනවා දරු අතර ප්‍රශ්න තියෙනවා අම්මා ප්‍රශ්න කොපමණ තිබ්බා සත්‍ය කාලා ආඩිකේ අන්න කාලා ආඩිකේ ඒක විදියට එක රමාලාට හරියාකාර දෝෂකාරමාලාවල එක තමයි අම්මා එම වෙනවා අම්මා ප්‍රාණා ඉදී අධික චිත්‍රයේ දුම්බුල වටනාර ආදික ගෙදර දරුවෝ එක එහෙම රණ්ඩු සරුවල් වෙන්නේ අදි අම්මලා හරියාකාරමාලා සත්‍යකාර උදාවත් කරලා දීලා දරුවාගේ මනස එහෙම නැත්නම් පිට නිකන් දොන අම්මා තේරුණා නේද සත්‍ය කාලා තේරුණා නේද අපි ගමන බොහොම ඉමින් යන්න ඕන තේරුණා නේද මේක හරි අමාරු වෑයම් වෙන ගමන තේරුණා නේද ඉතින් මම කැමතිම දේ තමයි මගේ සත්‍ය බලන්නේ තේරුණා නේද මම අක්කමම නැති දෙයක් තේරුණා මේ ගෙදර මේ ගමේ ළමයි දෙහාර කලින් වලගෙන මේ ළමයි මම අවුරුදු 10ක් කියලා ඉන්න මුන්න නාටකට මුන්න පවුලේ හොදවත් වචනයක් අහලා දෙනවා සම්බුලේ වනාලද වචනයක් අහලා තව ගම්මනින් දරුවලා පුතේ අහන මම අක්කම මෙතේ තමයි සත්‍ය බලන්නේ කියන්නේ ඒක වෙනයි මිනිස්සු මේ එක උදාහරණ පෙන්නනවා එන ප්‍රබලව ගන්න මැජික් කියලා පෙන්නනවා බොහෝ පාර්ශ්ව ගන්නා වූ වෙද්දු මාස්ටර් ගොඩක් ඉන්නවම නැහැ කියන්නේ අරද නැත්තම් මොකද බොරුවට එහෙම කරන්න ඕන නම් පුතේ අපේ ළමයි නම් පිට කීයාරි මම ගෙදරට තියාගන්න ගනොත් මෙච්චර ලොකු පොරුවක් කරන්න බොරු ගමන මගන ඒ බොරු වරිලා තමයි නැහැ ගමන යනවා නැත්තම් පැත්ත කාලා ගොඩක් මේ අරපාලු කියන බුදුම මානක ඔච්චර බලමාලා අර හරියටම ඉවර වෙන්න හදාගන්න වයනාට බලන්න තේරෙනවද අපි ඉතින් බාහිරට එක්ක යනකොට තමයි ගංගාවක් කරන ලක්ෂණය කියන්නේ මෙහෙන් තමයි හදාගන්න වෙන්නේ තේරෙනවද ඕම අරපාලු තමයි ඕම ඕනේ ප්‍රශ්න ඒක තමයි අපිට කාලියාම ඕම අපරන කොහෙවත් ඒක දවසට අද අහුවනවා ඒ අපේ ඉති කියලා මම හිරවනවා වගේ දුකේ සුරු කොට මට දෙනවා හරිද අන්නාර කරන සතරවරම් බුදුරජාණන් දේවාශිර්වාද බලවේ පුත මානා ප්‍රාණ ඉතුරුගොත් ඒ කියන්නේ මෙහෙම දොස් තියෙනකොට පුතේ මෙහෙම රාත්‍රී බලවේගයක් කවදාවත් පුතේ එළිම නැති බලවේගයක් හරි උඩ ඇතුල් වෙන්නේ නැහැ ඒක ඕලක්ත බන්ධනයක් ආයෙන්නේ එහෙම නැත්නම් පේද බන්ධනයක් ආයෙත්
වරම්මාලාවට දොස් කපලා සුද්ධ බයිට් එක ලැබුණා වරම්මාලා බල